ඔන්න අද මම කතා කරන්න යන්නේ ක්‍රියාපද වර්ගීකරණය කියන මාතෘකාව තමයි. සිංහල පාඩමක්, දෙමළ පාඩමක් නෙවෙයි අද කතා කරන්න යන්නේ. ඉතින් මේක 6-7 දරුවන්ට වගේ මට නාවේ 10-11 දරුවන්ටත් විශේෂ වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ක්‍රියාපද වර්ගීකරණය පාඩම පිළිබඳව. මොකක්ද පුතේ මේ ක්‍රියාපදයක් කියන්නේ? ක්‍රියාපදයක්. ක්‍රියා කිව්වම වචනෙන්ම තේරෙනව නේද ඔයාලට? කිරීමක්, සිදුවීමක්, විඳීමක් මේවට තමයි ක්‍රියාපදයක් කියලා කියන්නේ. මොකක්ද පුතේ? යම් කිසි දෙයක් කිරීමක්, සිදුවෙන දෙයක්, විඳීමක් මේවට තමයි ක්‍රියාපද කියලා කියන්නේ. ඉතින් මම ඔන්න ස්ක්‍රීන් එකේ පෙන්නලත් තියෙනවා ඔයාලට ක්‍රියාපදයක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මේක ලියා ගන්න පුතේ පොතක් අරගෙන. ඉතින් මම උදාහරණ පෙන්නලා තිනවා. මම පාඩම් කරමි. මම පන්සල් යමි. අපි පාඩම් කරමු. අපි මේ කරන දේවල් මම පාඩම් කරමි. කරන දෙයක් මම විසින් කරන දෙයක් කරමි. මම පන්සල් යමි. අපි පාඩම් කරමු. පුතේ මේ කරමි යමි කරමු මේවට මොන ක්‍රියාපද කියලාද කියන්නේ? අවසාන ක්‍රියාපද. අවසානයේ තමයි කර්තෘ විසින් කරන අවසාන ක්‍රියාපදය අවසාන ක්‍රියා කියලා හඳුන්වනවා. ඉතින් මේ සියලුම ක්‍රියාපද මෙතන තියෙන අවසාන ක්‍රියාපද. අපි ඊළඟට බලමු මේ ක්‍රියාපද වර්ග කරන්න පුළුවන් පුතේ වචන ભેදය අනුව, පුරුෂ ભેදය අනුව, කාල ભેදය අනුව, ලිංග ભેදය අනුව මේ විදිහට කොටස් 4කට බෙදන්න පුළුවන්. ඉතින් මේ වචන ભેදය කියන්න පුතේ ක්‍රියාපද ඒක වචන වෙන්න පුළුවන්, බහුවචන වෙන්න පුළුවන්. පුරුෂ, උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ. මේ පුරුෂ ભેද තුන යටතේ අපට බෙදන්න පුළුවන්. කාල ભેද ක්‍රියාපදයක් ගත්තොතින් වර්තමාන වෙන්න පුළුවන්, අතීත වෙන්න පුළුවන්, අනාගත වෙන්න පුළුවන්. වර්තමාන දැන් කරමින් පවතින. අතීතයේ කිව්වේ මේ අතීතය කියන්නේ දැන් කරන දෙයක් නෙවෙයි. කලින් සිදු වෙච්ච දෙයක්. කරපු දෙයක් මොකක් හරි. අනාගතේ ඉස්සරහට කරන දෙයක්. ලිංග ભેදේ ස්ත්‍රී වෙන්න පුළුවන්, පුරුෂ වෙන්න පුළුවන්. මේ විදිහට තමයි ක්‍රියාපද වර්ගීකරණය බෙදෙන්නේ. අපි බලමු පුතේ මේ වචන ભેදය අනුව ක්‍රියාපද වර්ගීකරණය කරන්නේ කොහොමද කියලා. වචන ભેද ඒක වචන කිව්වම පුතේ ඔයාලට මොකක්ද හිතෙන්නේ? ඒක වචන. ඒක කිව්වම එක්කෙනෙක් විසින් සිදු කරන ක්‍රියාවක් තමයි ඒක වචන කියන්නේ. දරුවා කියවම එක්කෙනෙක්. උදෑසන අවදි වෙයි. දරුවා තමයි උදෑසන අවදි වෙන්නේ. ඒක වචන ක්‍රියාපදේ. දරුවා උදෑසන අවදි වෙයි. ළමයා පාසල් යයි. එක්කෙනෙක්නේ. අම්මා බත් ඉව්වාය. කෙනෙක් විසින් සිදු කරන ක්‍රියාපද අවදි වෙයි, යයි, ඉව්වාය මේවා ඒක වචන ආඛ්‍යාත ක්‍රියාපද කියලා අපට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ වගේ ඒක වචන පද වගේ බහුවචන ක්‍රියාපදක් තියෙනවා. අපි බලමු බහුවචන ක්‍රියාපද. බහුවචන කියන්නේ පුතේ දැන් ළමයි කිව්වම බහුවචනයි. කර්තෘ බහුවචනයි. එතකොට ක්‍රියාපදෙත් බහුවචනයි. ළමයි පිට්ටනියේ සෙල්ලම් කරති. ඔවුහු නැටුමක් පුරුදු වෙති. ගුරුවරු සාකච්ඡාවක් පවත්වති. සෙල්ලම් කරති, පුරුදු වෙති, පවත්වති මේ තුනම බහුවචන ආඛ්‍යාත ක්‍රියාපද. අවසාන ක්‍රියාපද බහුවචන. ඉතින් අද මම ඔන්න ඔයාලට කතා කරේ පුතේ ක්‍රියාපද වර්ගීකරණයේ වචන ભેදය කියන වර්ගීකරණයේ යටතේ තමයි පාඩම කරේ. ඒක වචන ක්‍රියාපද, බහුවචන ක්‍රියාපද දෙක තමයි අද සාකච්ඡා කරේ. ඉතින් පුංචි පුතාලට තේරුණාද මේ පාඩම?
ලේසි නේද ක්‍රියාපද? පුරුෂ භේදය, ලිංග භේදය, කාල භේදය මේ යටතේ කතා කරන්න තියෙනවා අපිට ඉස්සරහට. ඉතින් අපි තවත් දවසකින් මේ වගේ පාඩමකින් හමු වෙමු. ඉතින් ඔයාලා මේ පාඩමෙන් තියෙන අභ්‍යාස පෙළ පුතේ අභ්‍යාස තියෙනව නම් මේ පාඩම හොඳට තේරුණා නම් මේ පාඩමෙන් අභ්‍යාස හොයලා කරන්න. එතකොට ඔයාලට අභ්‍යාස කරන්න මේ පාඩම තවත් හුරු වෙනවා. ඉතින් හැමෝටම සුබ දවසක්. තවත් දවසකින් හමු වෙමු. එයාලා ටැමිල් විත් නිමාෂා YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. දෙමළ විතරක් නෙවෙයි ඔන්න ඔයාලට සිංහල පාඩනුත් බලන්න පුළුවන්. ඉතින් එහෙන් එන්නම් ආයෙත් දවසක හමු වෙමු.